පිතිකරුවා වැඩි වශයෙන් කඩුල්ලේ රැඳී සිටීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යන්නේ. මේ විට ලකුණු සංඛ්‍යාව ලකුණු 24ක් ලෙසයි දැක්වෙන්නේ. ඇවර පහරක් කෙල කරන අලංකාර පන්දු පහරක් පන්දුව ස්ථානගත කරන අඩි පොයින්ට් දෙසට බාන්නට අතරේ සීමාව අස්සන්නේ ක්‍රඩකේ රඳවා සිටියා. ඔහු පන්දුව රැකගෙන බාර කරන විට එක් ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 25 සීමාවේ රැඳී පවතින මේ විට පන්දුවට පහර දෙන පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ සූදානම් දක්වන පිතිකරුවා මොහමඩ් රිකාස් පන්දුවට මුහුණ දෙන්නට ඔහු මැද පෙළ සයිමත් කරන්නට ක්‍රඩා පිටියට සම්බන්ධ වූ නම්බර 4 පිතිකරුවා ලෙස වෙන රිකාස් ටෙරීව තරමක් ඔන් සයිඩ් එක පායින්න සයිමත් කර තිබෙනවා. පායින්න දෙසින් ක්‍රඩකින් 4 දෙනෙක් කෙබාකෙම පිටේ ඉන්න දෙස් පායින්න දෙසින් ක්‍රඩකින් 5 දෙනෙක් කෙබාකෙම පිටේ ඉන්න දෙසින් ක්‍රඩකින් 4 දෙනෙක් රඳවා තිබෙනවා. ෆරීඩ් මේ වෙනිට පන්දු දෙකක් කෙවා දමා තිබෙන්නේ දකුණු අත්මාදමික පන්දු යවන්න නැවතත් සූදානම් තම සීමාවේ සිට මිලංග පන්දු යොමු කරන්නට දිවෙනවා. අවදි විකට් ආකාරයෙන් ඇවර ඉතාමත් හොඳ පන්දුවක් යොකලෙන්ති පන්දුව පතිත කරමින් යොමු කරේ මැනවින් පන්දුවක් යොමු කරන්නට සමත්කම් දක්වනවා. ඇවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ ලකුණු සංඛ්‍යාව ලකුණු 25 සීමාවේ රැඳී පවතින්නේ. මෙවැනිට විදුලි අලෝකකරණය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම තාර්ගයයි මෙවැනිට ක්‍රඩා පිටිය තුළ ක්‍රියාත්මක වන්නේ. දාබර ක්‍රඩාලවල මිදුරුනේ නැවතත් දිවෙනවා තම සීමාවේ සිට මිලංග පන්දු යොමු කරන්නට ඇවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ ෆරීඩ් දකුණු අත්මාදවේග පන්දු යවන ක්‍රඩකයා කුඩ්ලෙන්ති පන්දුව පතිත කරමින් යොමු කරේ පන්දුවේ පතිතය පන්දුවේ ඉපිලීම මේ සියල්ලව ඉතාමත් හොඳින් රැඳී තිබුණා. පිතිකරුවා මොහමඩ් රිකාස් සම්පූර්ණයෙන්ම මේ පන්දුව තුළදී පරාජයට පත් කරන්නට සමත්කම් දක්වා විකට් රකින ක්‍රීඩකයා ඉතාමත් සුරකිව පන්දුව රැක ගන්නට සමත්කම් දක්වනවා. මේ රාත්‍රී කාලයේ තරඟ තුළ ඒ වගේම මේ විදුලි ආලෝකකරණය තුළ ක්‍රීඩා කරන විට තරමක් පන්දු යවන්නට වාසිගෙන එනවා. රාත්‍රී තරඟ මාලා තුළ දැන් අපේ ක්‍රීඩාලෝලි මිදුබුදුනේ නැවතත් සූදානම් වන්නේ තම සීමාවේ සිට මිලංග පන්දු යොමු කරන්නට ලකුණු සංඛ්‍යාව ලකුණු 24 සීමාවේ රැඳී සමාන ලකුණු 25 සීමාවේ රැඳී පවතින මේ වෙනුවට දිවෙනවා මිලංග පන්දු යොමු කරන්නට. එවර ඉතාමත් තියුණු පන්දුවක් යොමු කරේ වයිට් පන්දුවක් ලෙසයි සන්ටෝන් ඔන්නේ ප්‍රධාන විනිසුරුතුමා දැස් දෙපසට යොදමින් වයිට් පන්දුවක් ලෙස සන්ටෝන් කරනවත් සමගම අතිරික ලකුණක් හිමිවෙනවා. එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 26ක් දක්වා ඉහළ යනවා. මේ වෙනුවට පන්දුවට පහර දෙන පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ ලකුණු පුරුව මේ වෙනුවට ෆරීඩ් පන්දු 4ක් ගෙවා දමා තිබෙන්නේ. දිවෙනවා නැවතත් තම සීමාවේ සිට එවරත් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ පහරක් කෙල කරා පිටේ තවටා ගන්නට අවකාශයක් නෑ. දැන් අපේ ක්‍රීඩාලවල මිදුපුතුනි මැනවින් පන්දුවක් යොමු කරේ පන්දු පහක් ගෙවා දමා තිබෙන්නේ. ඉතාමත් හොඳින් ෆරීඩ් පන්දු යවන ආකාරයක් පෙනී යන්නේ. දැන් අපේ ක්‍රීඩාලවල මිදුපුතුනි පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ දක්වන පිතිකරුවා මොහමඩ් රිකාස් මේ වෙනුවට කදිමට පාලනය කරන්නට සමත්කම් දක්වා තිබෙනවා. මේ පන්දු යවන ක්‍රීඩකයා ෆරීඩ් දැන් සූදානම් වන්නේ තම පන්දු වාරයේ අවසන් පන්දු යොමු කරන්නට අතිශයින්ම තියුණු අතිශයින්ම තීරණාත්මක තරගයක් තුලයි ඔබ අප රැඳී සිටින මේ වෙනුවට පරාජයට පත්වන කණ්ඩායමට සිදුවන්නේ ලයන් බොයිස් ක්‍රිකට් තරග මාලාවෙන් බැහැර වන්නටයි. එබැවින් සාර්ථක පන්දුවක් ලෙසයි සෙන්ටෝන් වන්නේ පන්දුව තනතිල්ලේ පතිතීමත් සමග හොඳ ඉපිලීමක් දක්න ලැබුණා. පවස පන්දුවක් ලෙසයි පන්දුව යොමු කරේ දකුණත් මතමේක පන්දු යවන ක්‍රීඩකයා මේ විට පන්දු වාර 3ක් නිමාව දකින විට ලකුණු සංඛ්‍යාව ලකුණු 26ක් ලෙසයි දැක්වෙන්නේ මේ විට. තවත් පන්දු වාර දෙකක් ඉතිරිව තිබෙනවා ක්‍රියාත්මක කරන්නට. මේ පන්දු වාර දෙක අතිශයම වැදගත් පන්දු වාර දෙකක් බවට පත්වනවා. දැන් අපේ ක්‍රීඩාලෝලි මිදුපුතුනේ තියුණු තීරණාත්මක 4 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට මොහමඩ් අස්ලම් පන්දු යෑම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා දැන් අපේ ක්‍රීඩාලෝලි මිදුපුතුනේ
ආතීතය තුළ හබරන මලෙපාන කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කැපි පෙන්න දස්කම් දක්වන්නට සමත්කම් දැක්වූ ක්‍රීඩකයෙක් මේ දක්වන අත්මත වේග පන්දු යවන ක්‍රීඩකයා நடைபெற்றுக் கொண்டிருக்கின்ற போட்டித் தொடர் இந்தியா சூப்பர் ஃபைட்டர்ஸ் அணியினருக்கும் அதே போன்று பாரத சுபசரகுமாரி போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது. இதுவரை அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 26 ஓட்டுகளை பெற்று துடுப்படுத்தாடி கொண்டிருக்கிறார்கள் பாரத சுபசர அணியினர். நடைபெற இருக்கின்றது 4வது பரிமாற்றம். அணித்தலைவரின் ஆலோசனைக்கு 4வது பரிமாற்றம் நிகழ்த்துவதற்காக வேண்டி யார் வரவழைக்கப்பட போகிறார் என்று காத்திருந்து பார்ப்போம். அஸ்லம் வரவழைக்கப்பட்டிருக்கின்றார் காரியாலய முறையிலிருந்து. பிரதானூரை தாண்டிய வட்டம் பதிவுக்காக வேண்டி பிரதானூரை தாண்டிய வட்டம் 2026ஆம் ஆண்டு புக்ரோலைன் இளைஞர் கழகம் ஏற்பாடு செய்த இந்த மாபெரும் பெண்பந்து கிரிக்கெட் சுற்று போட்டி 3வது நாளாக இன்றைய இரவும் ஏற்பாடு செய்யப்பட்டிருக்கிறது. நடைபெற்றுக் கொண்டிருக்கின்ற போட்டித் தொடர் பாடத்துறை சுபபேசன் அணியினருக்கும் அதே போன்று கிரியா சூப்பர் ஃபைட்டர்ஸ் போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது. மீண்டும் பந்து செட்காக வேண்டி அஸ்லம் வரவழைக்கப்பட்டிருக்கின்றார். 17ஆம் இலக்க மேலங்கி சொந்தக்காரர் காரியாலய முறையிலிருந்து பிரதானூரை தாண்டியவன பந்து செட்காக வேண்டி வீசப்பட்டது அடித்தாடப்பட்டிருக்கிறது. குடியெடுக்கும் சந்தர்ப்பமா அங்கே குடியெடுப்பாக மாறி இருக்கிறது. குடியெடுப்பு நிகழ்த்தப்பட்டிருக்கிறது. அந்த குடியெடுப்பு நிகழ்த்தப்பட்டது வேண்டி புதிய துடுப்பாட்ட வீரராக அடுக்கடுக்காக விக்கெட்டுகள் வீழ்த்தப்பட்டுக் கொண்டே இருக்கிறது. அணியின் மூத்த ஓட்ட இருக்கை எவ்வித ஓட்டு மாற்றமும் இல்லை. நடைபெற்றுக் கொண்டிருப்பது 4வது மாற்றம். ரிகாசோடு இணைந்தவர்களுக்காக வேண்டி புதிய துடுப்பாட்ட வீரராக அகில வரவழைக்கப்பட்டிருக்கிறார். நடைபெற்றுக் கொண்டிருப்பது 4வது மாற்றம். மிகவும் துல்லியமான முறையிலே தனது பதவிச்சு பிரதிகளை நிகழ்த்துக் கொண்டிருக்கிறார் அணித்தலைவரின் ஆலோசனைக்கு அஸ்லம். அணியின் ஒத்தோட்ட எண்ணிக்கையில் எவ்வித மாற்றமும் இல்லை. மீண்டும் பரிசுக்காக வேண்டி அஸ்லம் தயாராகிக் கொண்டிருக்கிறார். காரியாலய முறையிலிருந்து பிரதான நடுவரை தாண்டிய வண்ணம் அகிலை எதிர்கொண்ட பரிசுக்காக வேண்டி அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை இதுவரை 26 ஓட்டுகளை பெற்று துடுப்படுத்தாடி கொண்டிருக்கிறார்கள் பாரத சுபசன் அணியினர். மீண்டும் பதிவுக்காக வேண்டி அஸ்லம் வரவழைக்கப்பட்டிருக்கிறார். காரியாலய முறையிலிருந்து பிரதான தாண்டிய வண்ணம் அகிலை எதிர்கொள்வதற்காக வேண்டி வீசப்பட்ட பந்து ஒரு முழு நேர்த்தியான பந்து. ஓட்டங்கள் எதுவும் பெறுவதற்கான வாய்ப்புகள் இல்லை. மிகவும் துல்லியமான முறையிலே தனது பதில் மாற்றத்தை நிகழ்த்திக் கொண்டிருக்கிறார்கள் கிரியா சூப்பர் ஃபைட்டர்ஸ் அணியினர். நடைபெற்றுக் கொண்டிருக்கின்ற போட்டித் தொடர் பாரத சுபசன் அணியினருக்கும் அதே போன்று கிரியா சூப்பர் ஃபைட்டர்ஸ் போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது. மீண்டும் பதிவுக்காக வேண்டி அஸ்லம் வரவழைக்கப்பட்டிருக்கிறார். காரியாலய முறையிலிருந்து பிரதான நடுவரை தாண்டிய வேண்டும் குறுகிய ஓடு பதை வைத்து தாண்டிய வேண்டும் அகிலியை எதிர்கொண்டு பதிவுக்காக வேண்டி வீசப்பட்ட அடித்தாடப்படுகிறது. 4 ஓட்டு பெறப்படுமா அங்கே ஒரு ஓட்டத்தின் மட்டுப்படுத்தப்படுகின்றது. அந்த ஒன்றினால் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கையில் மாற்றம் ஏற்பட இதுவரை அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 27 ஓட்டுகளை பெற்று துடுப்படுத்தாடி கொண்டிருக்கிறார்கள் பாரத சுபசன் அணியினர். நடைபெற்றுக் கொண்டிருப்பது 4வது மாற்றம். மீண்டும் அஸ்லம் பந்திசற்காக வேண்டி அணித்தலைவரின் ஆலோசனை கிடைக்க காரியாலய முறையிலிருந்து பிரதான நடுவரை தாண்டிய வண்ணம் ரெகாசை எதிர்கொண்டு பந்திசற்காக வேண்டி 2026ஆம் ஆண்டு புக்ரோலைன் இளைஞர் கழகம் மிக பெருமையோடு ஏற்பாடு செய்த இந்த மாபெரும் மென்பந்து கிரிக்கெட் சுற்று போட்டி 3வது நாளாக இன்று இரவு போட்டியாக ஏற்பாடு செய்திருக்கிறார்கள். அந்த போட்டி தாஹிரா முஸ்லிம் வித்யாலய விளையாட்டரங்கை பார்வையாளர்கள் ரசிகர்கள் நிறைந்து கொண்டிருக்கிறார்கள். நடைபெற்றுக் கொண்டிருக்கிற போட்டி போட்டித் தொடர் பாரத சுபசன் அணியினருக்கும் அதே போன்று கினியா சூப்பர் ஃபைட்டர்ஸ் போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது. மீண்டும் பொது அஸ்லம் வரவழைக்கப்பட்டிருக்கின்றார். காரியாலய முறையிலிருந்து பிராணரை தாண்டி வண்ணம் ரிகாசை எதிர்கொள்வது செட்காக வேண்டி சகோதரர் ஹுஸ்னி அவர்கள் எங்கிருந்தாலும் காரியாலயத்துக்கு வருமாறு ஏற்பாடுகளை மிக விரைவாக வேண்டிக் கொள்கிறது. இது அறிவித்தல் சகோதரர் ஹுஸ்னி அவர்களுக்கானது. நீங்கள் எங்கிருந்தாலும் காரியாலயத்துக்கு வருமாறு ஏற்பாடுகளை மிக விரைவாக வேண்டிக் கொள்கிறது. அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை இதுவரை 31 ஓட்டுகளை பெற்று திரைப்படத்தாடி கொண்டிருக்கிறார்கள் பாரத சுபசன் அணியினர். நடைபெற்றுக் கொண்டிருக்கின்ற போட்டித் தொடர் கிரியா சூப்பர் ஃபைட்டர்ஸ் அணியினருக்கும் அதே போன்று பானந்தர சுபசன் போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது.
ලකුණු 31යි ලකුණු සංඛ්‍යාව. අස්ලාම් මෙවරත් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ දකුණත් මදවේග පන්දු යවන්න. ඔබ රිකාස් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නට සමත්කම් දක්වා ඉක්ුත් පන්දුව තුලදී කල්රකින ක්‍රීඩකයාට පන්දුව රැක ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. තරමක් පීඩනයට හසු වී සිටි සුපර් පැෂන් ක්‍රීඩකීන්ට තරමක් අමතර වාසියක් බවට පත්වාද ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි මේ තරගය තුල ලකුණු සංඛ්‍යාව ලකුණු 31ක් ලෙසයි දැක්කෙන්නේ මේ යුනිට. නැවතත් අස්ලම් සූදානම් තම සීමාව විසිට මිලංග පන්දු යොමු කරන්නට තිබෙනවා. දකුණත් මදවේග පන්දු යවන ඈවර දාර්ශනීය ඉන්සයිඩ් අවුට් පහරක් මෙතෙක් කළා නියඬව තිබූ මොහමඩ් රිකාස්ගේ පිට හොඳින් ශබ්ද නගන ආකාරයක් දක්නට ලැබෙන්නේ ඔහුගේ පිට ක්‍රියාත්මක වනවා. ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි ලකුණු සොයමින් සිටි දකුණත් පිටිකරුවා එම ලකුණු 6ත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 37ක් ලෙසයි දැක්කෙන්නේ මේ යුනිට. පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ තවත් එක් පන්දුවාරයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මේ පන්දුවාරය අතිශයම වැදගත් වෙනවා. ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි ලකුණු 50 සීමාවෙන් එපිටට ගමන් කරන්නට හැකියාවක් ලැබුණොත් සුපර් පැෂන් ක්‍රීඩකීන්ට තරමක් අමතර වාසියක් බවට පත් වෙනවා. ලකුණු 50 මෙහාට තබා ගන්නට හැකියාවක් ලැබුණොත් එය තරමක් පන්දුවට පහර දීම සඳහා සූදානම් වන කිනියා සුපර් කින් ක්‍රීඩකීන්ට තරමක් වාසි අත්නවාද ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි. කෙසේ වෙතත් රාත්‍රී කාලේ තරඟ තුල පන්දු යවන්නට වැඩි වාසි අත්නවාද ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි. මන්ද පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පන්දු බලෑනියත් අති දක්ෂ පන්දු බලෑනියක් සිටින කණ්ඩායමක්. එම නිසා තරගයේ පිළිබඳව කිසි බිනකක් අනාවැකි පළ කරන්නට කිසිදු හැකියාවක් නැහැ. දැන් අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට නදීර් අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා සමවන්න ෆස්ලාන් අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට කැඳවා තිබෙන්නේ. අකිල ජයලත් වමත් පිටිකරුවා සූදානම් පන්දුවට මුහුණ දීම සඳහා. එවර ඉතාමත් හොඳ පන්දුවක් ජයලත් හමුවේ යොමු කරේ සම්පූර්ණයෙන්ම පරාජයට පත් වන එම පන්දුව තුලදී මැනවින් පන්දුවක් යොමු කරන්නට සමත්කම් දක්වනවා. ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි ඉතාමත් හොඳ පන්දුවක් ප්‍රථම පන්දුවම යොමු කරේ ලකුණු සංඛ්‍යාව ලකුණු 37 සීමාවේ රැඳී පවතින්නේ පන්දුවට පහර දෙන සුපර් පැෂන් ලකුණු පූර්ව තවත් පන්දු 5ක් පමණක් ඉදිරිව තිබෙනවා. මේ ඉනිම නිවාව දකින්නට මේ විට ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වී තිබෙනවා. මේ රාත්‍රී කාලය තුල මුකරවැව ලයන් බොයිස් ක්‍රිකට් තරග වලාව සඳහා ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි සූදානම්. දෙවන පන්දු යොමු කරන්නට අවසන් පන්දු වාරයේ ආකර්ෂණීය ෆුල් පහරක් අකිල ජයලත් අවශ්‍යම මොහොතේ තම කණ්ඩායම වෙනුවෙන් පිට ක්‍රියාත්මක කරන්නේ වමත් පිටිකරුවා පසුපස පාදයට පැමිණ අලංකාර ෆුල් පහරක් කෙල කරේ ඩීපී ස්කාලේ කලාපයෙන්. එම ලකුණු 6ත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 43ක් දක්වා ඉහළ යනවා. මේ යුනිට පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව අකිල ජයලත් අතීතය තුළ පිළිම තලාව අග්නි කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙන්න දස්කම් දක්වන්නට සමත්කම් දක්වූ ක්‍රීඩකයා ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි දැන් ලකුණු 7ට ප්‍රශ්නනවා. මේ තරගය තුළ පානදුර සුපර් පැෂන් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ආබර ක්‍රීඩාලෝලි මිදුමුතුනි මේ පිටිකරුවන් දෙදෙනාට වැඩි වගකීමක් පැවර තිබෙනවා. මේ අවසන් පන්දු කීපය තුළ සුපර් පැෂන් ඉනිම සවිමත් කරන්නට එවරිස්කාකට පන්දු පහරක් කෙල කරේ පන්දුව ඩිෆොයින් දෙසට වන්නට ඇදීගේ ලකුණක් කරා පිටිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා. එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 44ක් දක්වා ඉහළ යනවා. මේ විට පන්දුවට පහර දෙන සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව මේ විට පන්දු 3ක් ගෙවා දමා තිබෙනවා. තවත් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා ක්‍රියාත්මක කරන්නට. මේ පන්දු 3 අතිශයම වැදගත් වෙනවා පැහැදිලිවම. அணியின் மொத்த ஓட்டு எண்ணிக்கை இதுவரை 44 ஓட்டுகளை பெற்று துடுப்படுத்தாடி கொண்டிருக்கிறார்கள் பானதுர சூப்பர் அணியினர். நடைபெற்றுக் கொண்டிருக்கின்ற போட்டித் தொடர்
புதிய சூப்பர் ஃபைட்டர்ஸ் அணியினருக்கும் அதே போன்று பானந்தர சுபசேனை போட்டி நடைபெற்றுக் கொண்டிருக்கிறது. இறுதி பதிவரி மாற்றத்தை நிறுத்துவதற்காக வேண்டி அணித்தலைவரின் ஆலோசனை கிடங்க ஃபர்ஸ்ட் அழைக்கப்பட்டிருக்கிறார். மீண்டும் ரிகாசை எதிர்கொண்டு கம்பெனி அதற்கிடையிலே வீசப்பட்ட பந்து ஒரு முழு நேர்த்தியான பந்து ஓட்டுகள் எதிர்ப்பதற்கான வாய்ப்புகள் இல்லை. இந்த அறிவித்தல் சவர் ஹுசைன் அவர்களுக்கானது. நீங்கள் எங்கிருந்தாலும் காரியத்துக்கு வருவார் ஏற்பாட்டுக்கு மிக விரியமாக வெற்றிக் கொள்கிறது. ஸ்டீல் சகோதரர் ஹுசைன் அவர்கள் எங்கிருந்தாலும் காரியாலயத்துக்கு வருவார் ஏற்பாட்டுக்குள் மிக விரியமாக வெற்றிக் கொள்கிறது. நடைபெற்றுக் கொண்டிருப்பது இறுதி பதிவு மாற்றம். இறுதி பதிவு நிறுத்திக் கொண்டிருக்கிறார். மீண்டும் ரிகாசை எதிர்கொள்வதற்காக வேண்டி மீண்டும் வீசப்பட்டது அடித்தாடப்பட்டிருக்கிறது. 4 ஓட்ட பெறப்படுமா ஆகிய ஒரு ஓட்டத்தில் இலவான முறையில் மட்டுப்படுத்தப்படுமா ஆகிய ஒரு ஓட்டத்தில் இலவான முறையில் மட்டுப்படுத்தப்படுகிறது. அது ஒரு ஓட்டத்தில் அணிமுத்தோட்ட எண்ணிக்கையில் மாற்றம் ஏற்பட இதுவரை அணியின் முத்து ஓட்ட எண்ணிக்கை 45 ஓட்டங்களை பெற்று திருப்பத்தாடிக் கொண்டிருக்கிறார்கள் பாரதர சுபகன் அணியினர். 2026ஆம் ஆண்டு புகரோலைன் பாய்ஸ் இளைஞர் கழகம் ஏற்பாடு செய்த இந்த மாபெரும் பெண்பந்து கிரிக்கெட் சுற்று போட்டி இன்னும் ஓரிரு போட்டிகளை எஞ்சியிருக்கிறது. இறுதிப் போட்டிக்கு அனைவரும் இறுதிப் போட்டியும் கதிகளை கழித்து செல்லுமாறு இந்த வானவடிக்கை நாம் செலுத்தப்பட இருக்கிறது. அனைவரும் இறுதிப் போட்டியை கண்டுகளித்து செல்லுமாறு ஏற்பாட்டுக்கு மிக விரைவாக வேண்டிக் கொள்கிறது. இன்னும் பிரதேசத்திற்காக வேண்டி அகிலை எதிர்கொண்டு மீண்டும் ஃபர்ஸ்ட்லான் அகிலியை எதிர்கொண்டு வந்ததற்காக வேண்டி காரியாலயத்துக்கு எதிர் திசையிலிருந்து பிரதானூரை தாண்டியவனும் அகிலியை எதிர்கொண்டு வந்ததற்காக வேண்டி மீண்டும் வீசப்பட்டது அடித்தாடப்பட்டிருக்கிறது. ஒரு ஓட்ட 4 ஓட்டமாக மாறப்படுமா ஒரு ஓட்டத்தில் மட்டுப்படுத்தப்படுமா 2 ஓட்ட விலகுவான முறையில் சேர்த்துக் கொள்ளப்படுகிறது. 3வது ஓட்டம் ஓட்டப்படுகிறது. 2 ஓட்ட விலகுவான முறையில் சேர்த்துக் கொள்ளப்படுகிறது. அந்த 2 ஓட்டத்தில் அணி மொத்த ஓட்ட எண்ணிக்கையில் மாற்றம் ஏற்பட இதுவரை அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 47 ஓட்டங்களை பெற்று திருப்பத்தாடி இருக்கிறார்கள் பானந்தர சுபேஷ் அணியினர். கினியா சுபேஷ் அணியினர் வெற்றி பெற வேண்டுமாயின் 48 ஓட்டங்கள் பெறப்பட வேண்டும். கினியா சுபேஷ் அணியினர் வெற்றி பெற வேண்டுமாயின் රඳවා තිබෙනවා අභිනන්ද සිනවන්නට සංජු කාන්ත් ෆොයින්ට් සිනවන්නට මිල ප්‍රියශාන් රඳවා තිබෙනවා විකට් රැකීමේ කර්තව්‍ය ධනුෂ්ක සම්පාදනය ඈවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ එල්සිම් පන්දුවක් කුවන තුල පන්දුව තෝලනය කරමින් යොමු කරේ පිටිකරුවගේ පාදේ පන්දුව දැවටුනේ කිසිදු ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. ප්‍රථම පන්දුවාරේ ලකුණු දෙකකට ක්‍රියාත්මක කරමින් තරමක් මේ තරගය තුල පීඩනය නතු කරන්නට සමත්කම් දක්වා තිබෙනවා. සුපර් පැෂන් පන්දු යවන්නන් දැවබර ක්‍රීඩාලෝලි මිදුතුනි කිනියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ පිටිකරුවන්ට එවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ කිසිදු ලකුණක් ලබා ගන්නට ඉඩ අවකාශය නැහැ. මැනවින් පන්දුවක් යොමු කරන්නට සමත්කම් දක්වා නැවතත් සූදානම් තම සීමාවේ සිට මිලංගු පන්දු යොමු කරන්නට මොහමඩ් මදුබේක පන්දු යවන්න මිනිත්තු පන්දු දෙකක් ගෙවා තමා තිබෙන්නේ. එවර පහරක් කෙල කරනවා එක් ලකුණක් කරා පිටිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා. තෙවන ලකුණයි ලකුණු පුරවට එකතු වන්නේ ලකුණු 3යි ලකුණු සංඛ්‍යාව පන්දුවට පහර දෙන කිනියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ලකුණු පුරව දැක්වෙන්නේ දැවබර ක්‍රීඩාලෝලි මිදුතුනි මුල් පන්දු 3 ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වවමත් මදුබේක පන්දු යවන්න මොහමඩ් අල්ෆාන් නැවතත් සූදානම් වන්නේ තම සීමාවේ සිට මිලංග පන්දුව යොමු කරන්නට එවරත් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ තරමක් වේගය අඩාල කරමින් පිටිකරුවගේ පායින දෙසට වන්නට පන්දු යොමු කරේ දැවබර ක්‍රීඩාලෝලි මිදුතුනි මේ ක්‍රීඩා පිටිය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අල්ෆාන් පන්දු යොමු කරන ආකාරයක් පෙනී යන්නේ. දකුණත් පිටිකරුවන්ට එරෙහිව පායිනෙන් පන්දු යොමු කිරීම තරමක් වාසිදායකයි පැහැදිලිවම. එවරෙක් ලකුණක් කරා පිටිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා. 4 වන ලකුණයි ලකුණු පුරවට එකතු වන්නේ ලකුණු 4යි මුල් ලකුණු සංඛ්‍යාව පන්දුවට පහර දෙන කිනියා සුපර් ෆයිටර්ස් ලකුණු පුරව දැක්වෙන්නේ ලකුණු 48 ඉලක්කයක් හඹා යමින් තිබෙන්නේ. මේ තරගය ජය ගන්නට නම් කවුරුන් තරගය ජයග්‍රහණය කරාවිද දැන් කිමින් වැඩි වාසි පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් නතු වී තිබෙන්නේ. ඈවර පහනක් කෙල කරනවා ස්ට්‍රේට් ඩ්‍රයිව් පන්දු පහනක් පන්දුව ඇති අවලානවා දෙසට වන්නට එක් ලකුණක් කරා පිටිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා. එම ලකුණත් සමග
පන්දු වාර දෙකක් නිමාව දකින විට ලකුණු 5යි පන්දුවට පහර දෙන කිනියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ලකුණු පූර්ව දැක්වෙන දා අපිට කඩාලවල මිදුතුනි තවත් ලකුණු 43ක් ලබාගත යුතුයි පන්දු වාර 3ක් තුලදී මේ තරගය ජයප්‍රාණය කරන්නට ප්‍රථම පන්දු වාරයේ සංජුකාන්ත් ලකුණු දෙකකට ක්‍රියාත්මක කරන විට සංජුකාන්ත් කැපූ මාවත තුලම ගමන් කරන්නට සමත්කම් දක්වා මොහොමඩ් අල්ෆාන් ලකුණු 3කට ක්‍රියාත්මක කරමින් දැන් මේ තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම නතු කරන්නට සමත්කම් දක්වන සිය ප්‍රතිවාදීන් වන සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ පිතිකරුවාට දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි දැන් මේ තරගයේ පාලනය සියතට ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙනවා පානදුර සුපර් පැෂන් ක්‍රීඩකීන් දැන් තියුණු තීරණාත්මක තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට ප්‍රසන්න ධම්මික පන්දු යෑම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි පුත්තලමෙන් සැහැල්ලු පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වූ දක්වන මදවේග පන්දු යවන ක්‍රීඩකයා අතීතය තුළ පුත්තලම නිවුස් 6 නිගම්බෝ ලුක්ස් වැනි ප්‍රකට කණ්ඩායම් නියෝජනය කරමින් කැපී පෙන්න දස්කම් දක්වන්නට සමත්කම් දැක්වූ ක්‍රීඩකයා දැන් වසර ගණනාවක් පානදුර සුපර් පැෂන් සංසිතය තුළ ක්‍රීඩා කළ ලද දක්වන මදවේග පන්දු යවන්න සූදානම් වන්නේ තෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සූදානම් දිවෙන ප්‍රසන්න ධම්මික දක්වන මදවේග පන්දු යවන්න ඇවර පහරා කෙලකන උඩ පන්දුවක් ලෙසයි පන්දුව ඇතිගේ උඩ පන්දුව සුරකිව රැක ගන්නට සමත්කම් දක්වනවත් සමගම ප්‍රථම කඩුල්ල බිඳ වැටුණාද අපට ක්‍රීඩාලෝලි මිතුතුනි අවුට්සිම් පන්දුවක් යොමු කරනු ලැබුවේ මේ පන්දුව දෝලනය කිරීමේ අපූර්වත්වය පිහිටා තිබෙන පන්දු යවන්නෙක් මේ දක්වනවත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා ආරම්භ ක්‍රීඩාලෝලි මිතුතුනි තරමක් විටත දෝලනයක් සහිතව පන්දුවක් ක්‍රියාත්මක කරමින් කඩුල්ලක් තවා ගන්නට සමත්කම් දක්වා පැහැදිලිවම දක්වනවත් පිතිකරුවා පීඩනයට හසු වී පැහැදිලිවම ක්‍රීඩා කරේ දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි එතෙන් වාසිදායක වූ පැහැදිලිවම සුපර් පැෂන් ක්‍රීඩකින්ට ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි ප්‍රථම කඩුල්ල බිඳ වැටෙන විට අසත් නවක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ක්‍රීඩකයා සූදානම් වන්නේ අසත් හමුවේ තිබෙන පන්දු වාරයේ දෙවන පන්දු යොමු කරන්නට වෙනුවිට ඔන්සයිඩ් එක සවිමත් කර තිබෙනවා ක්‍රීඩකින් 5 දෙනෙක් රඳවා තිබෙන ඔන්සයිඩ් එක දෙසින් 4 සීම මාසන්නේ ක්‍රීඩකින් 4 දෙනෙක් රඳවා තිබෙන ඔන්සයිඩ් එක දෙසින් ඔෆ්සයිඩ් එක දෙසින් එක් ක්‍රීඩකෙක් ඈවර පහරා කෙලකන උඩ පන්දුවක් ලෙසයි පන්දුව ඇදීගේ රැක ගන්නට සමත්කම් දක්වනවා අති දක්ෂ පන්දු රැකීම ප්‍රදර්ශනය කළ ලැබුවේ අසන්ත ලෙපා ඩිපිස්කාලෙක් දෙසට වන්නට පන්දු රකින ක්‍රීඩකයා දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි දෙවන කඩුල්ලත් බිඳ වැටෙනවා මේ යුනිට පන්දුවට පහර දෙන කින්නියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ කඩුළු දෙකක් බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 5 සීමාවේ රැඳී පවතින දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි මා සඳහන් කරා පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පන්දු බලෑනිය ඉතාමත් සවිමත් වගේ දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි දැන් ඔවුන්ගේ පන්දු බලෑනිය සටන්කාමී තරගටාවක් පිළිබිඹු කරමින් තිබෙන්නේ මේ තරගය තුල කැපී පෙන්න දස්කම් දක්වමින් මේ රාත්‍රී තරග තුල මේ විදුලි ආලෝකකරණය තුල ක්‍රීඩා කරන විට පන්දු යවන්නන්ට වැඩි වාසියක් තනවා දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි and දියුණු තීරණාත්මක පන්දුවක් මේ වෙනට ප්‍රසන්න ධම්මික කඩලු කෘත්‍යයක් අභියසෙන්න ක්‍රීඩකයා දිවෙනවා over the wicket ආකාරයෙන් එවර මැනවින් පන්දුවක් යොමු කරේ වයිට් යෝග පන්දුවක් යොමු කරේ පිතිකරුවා සහ මුලින්ම පරාජයට පත්වනවා දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පන්දු යවන්න ප්‍රසන්න ධම්මික ඉක්ුත් පන්දු යවන්න දෙදෙනා කැපූ මාවත තුලම දැන් ඔහු ගමන් කරමින් තිබෙන්නේ මේ තරගය තුල එන්නම මේ තරගයේ පීඩනය වැඩි කරනවා කින්නියා සුපර් ෆයිටර්ස් ක්‍රීඩකින් දයාබර ක්‍රීඩාලෝලි මිතුතුනි සිය ප්‍රතිවාදීන්ට පීඩනය වැඩි කිරීම තුල තරගය ජය ගන්නට ඉතාමත් පහසුයි තිබෙනවා ඊළඟ පන්දු යොමු කාට ඈවර පහර එල කරනවා උඩ පන්දුවක් ලෙසයි පන්දු ඇදීගේ කිසිදු ක්‍රීඩකෙක් රඳවා නැහැ පන්දුව රැක ගන්නට එක් ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවත් සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් දක්වා ඉහළ යනවා මේ වෙනුවිට පන්දුවට පහර දෙන සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ලකුණු පූර්ව තව ලකුණු 42ක් ලබාගත යුතුයි තරගය ජය ගන්නට වෙනුවිට ආක්‍රමණශීලී පන්දු පිටිය සකසා තිබෙනවා
Lana of this one critic, Lana on this one critic, TP ticket, TP Scarlet, TP packet, Scarlet can Kalapula, Hatare Sima Wasane critic in Radomin, short fine leg sa, short third man and Kalapula critic in Radawatibina, Wakim of point sa. Extra cover this one rat critic in Radawatibina, the Abakadalo with Tamat, who the Pandua Kumkre, Presana, Damika, Dakunat Mother Big upon the Ona, then me Target Chakrai, Pretty Shatia. පානදුර සුපර් පැෂන් ක්‍රිකට් එනම වැඩි වෙන ආකාරයක් පෙනියන්නේ ඉතාමත් හොඳින් පන්දු යවනවා පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පන්දු යැවීමේ බලයනිය හොඳින් දස්කම් විස්කම් මතට අවතීන වී තිබෙන්නේ මේ වෙනිට මුකරවැව ලයන් බොයිස් ක්‍රිකට් තරග මාලාව තුල මුකරවැව මුස්ලිම් මාවිදවල් ක්‍රීඩා පිටිය තුල එවරත් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ මැනවින් පන්දුවක් කුඩ්ලෙන්ති පන්දුව පාතිත කරමින් යොමු කරන්නට සමත්කම් දක්වනවා මේ වෙනිට පන්දුවාර 3ක් නිමාව දකින්න විට ලකුණු සංඛ්‍යාව ලකුණු 6 සීමාවෙ රැඳී පවතින්නේ තවත් පන්දුවාර 2ක් තුලදී තරගයේ චක්‍රාණය කරන්නට නම් ලකුණු 42ක් ලබා ගත යුතුයි පන්දුවට පහර දෙන කිනියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අපට ක්‍රීඩාලෝලි මිදුපු දුන්නේ තියුණු තීරණාත්මක සිවන පන්දුවාරයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට මිල්ල ප්‍රියශාන් පන්දුවේ සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා යපවෙන් සහල්ලු පන්දු ක්‍රිකට් දිවිය ආරම්භ කළ ලද ක්‍රීඩකයාද අපට ක්‍රීඩාලෝලි මිදුපු දුන්නේ අතීතයේ තුළ හොමාගම එක්සත් වෙනස් පොළොන්න හිරිපිටිය සුපෝයුත් වැනි ප්‍රබල කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කැපිපෙන්න දස්කම් දක්වූ ක්‍රීඩකයාද අපට ක්‍රීඩාලෝලි මිදුපු දුන්නේ තිබෙනවා ඔබ ද විකට් ආකාරයෙන් ආවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ ගුඩ්ලෙන්ති පන්දුව පතිත කරමින් ප්‍රථම පන්දුවම මැනවින් යොමු කරන්නට සමත්කම් දක්වනවා පිතිකරුවා පහරක් කළ කරත් ඔහුගේ පිත්තේ දවටා ගන්නට අවකාශයක් නැහැ ශරීරයේ පන්දුව දැවටුන එවර නැවතත් සූදානම් තම සීමාවේ සිට මිලංග පන්දු යොමු කරන්නට දිවෙනවා එවර වයිට් පන්දුවක් ලෙසයි සන්ටෝනානේ පිටේ ඉන්න හැරකිය පන්දුවක් අතිරේක ලකුණක් හිමිනවා පන්දුවට පහර දෙන ක්‍රීඩකීන්ට තරමක් වේගය අඩාල කරමින් මිලින පන්දුව යොමු කරන්නට උත්සාහ කරේ දෝලනයත් සහිත කෙසේ වෙතත් ඔහුගේ ඉලක්කය වැරදි යනවා සූදානම් මිල්ල නැවතත් තම සීමාවේ සිට මිලංග පන්දුව යොමු කරන්නට දිවෙනවා දක්වන අත්මත වේග පන්දු යවන්න ඈවර ෆුල් පහනක් කෙල කරනවා පන්දුව ඇතිනවා ටීපී ටිකට් කලාපයට තිසර දේශාන් රඳවා සිටිනවා හතරේ සීමාව ආසන්නයේ සුරකිව පන්දුව රැකගෙන මාර්කඩ විට එක් ලකුණක් කරා පිතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 8 සීමාවේ රැඳී පවතින මේ වෙනිට ඉතාමත් අසීරු අඩියකට මේ තරගය තුල පන්දුවට පහර දෙන කින්නියා සුපර් කිංස් කණ්ඩායමේ පිතිකරුවන් වැටි තිබෙන ආකාරයක් පෙනියානේ දාබර ක්‍රීඩාලෝලි මිදුපු දුනේ ඔන්න කදිමට පාලනය කරනවා සුපර් පැෂන් පන්දු යැවීමේ බලයනිය මිනිට 4 වන පන්දු වාරයයි ක්‍රියාත්මක වන්නේ සුදානම් මිලින වමත් පිතිකරුවා හමුවේ මිලංග පන්දු යොමු කරන්නට ඈවර වයිට් පන්දුවක් ලෙසයි සන්ටෝනානේ තවත් අතිරේක ලකුණක් හිමිවෙනවා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් දක්වා ඉහළ යනවා මේ වෙනිට පන්දුවට පහර දෙන කින්නියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ලකුණු පුරව ඕනට තවත් ලකුණු 38ක් ලබා ගත යුතුයි තරගය ජය ගන්නට නම් අපරාප්‍රයි පන්දු පහරක් කෙල කරේ පන්දු ඇතියාව ලානා කලාපයට එක් ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් දක්වා ඉහළ යනවා මේ වෙනිට පන්දුවට පහර දෙන සුපර් 8 කණ්ඩායමේ ලකුණු පුරව සම ලකුණු 10යි ලකුණු සංඛ්‍යාව හොඳ පන්දුවක් කෙවර යොමු කරේ පිතිකරුවා සහ මුලින්ම පරාජයට පත්වනවා එම පන්දුව තුළදී අනවින් පන්දුවක් යොමු කරන්නට සමත්කම් දක්වා සුදානම් මිල්ල මීළඟ පන්දු යොමු කරන්නට ඈවර පහරක් කෙල කරනවා
left and straight drive පන්දු පහරක් තාබට ක්‍රීඩාලෝලි මිදුපුතුනේ මේ ඉනිම තුල අන්තර්ගත වන ප්‍රථම 6 පහර එල කරන්නට සමත්කම් දක්වා දක්වන අත්පිතිකරුවා එම ලකුණු 6ත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි සමාන ලකුණු 16යි ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 32ක් ලබාගත යුතුයි තරගය ජය ගන්නට පන්දුවට පහර දෙන කින්නියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකීන්ට මේ අවසන් පන්දු ඉතාමත් වැදගත් වෙනවා දිවෙනවා මිල්ල ප්‍රියශාන් තම පන්දුවාරයේ අවසන් පන්දු යොමු කරන්නට ඔර හොඳ පන්දුවක් යොමු කරේ වයිට් පන්දුවක් ලෙසයි සනිටෝනනේ අතිරේක ලකුණක් හිමිවෙනවා පන්දුවට පහර දෙන සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකීන්ටම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් දක්වා ඉහළ යනවා තව ලකුණු 31ක් ලබාගත යුතුයි තරගය ජය ගන්නට පන්දුවට පහර දෙන කිනියා සුපර් ෆයිටර්ස් ක්‍රීඩකීන්ට පන්දු 7යි ලකුණු 31යි ඉලක්කය බවට පත් වී තිබෙන්නේ දිවෙනවා මිල්ල හොඳ පන්දුවක් යොමු කරේ ගුඩ්ලෙන්ති පන්දුව පතිත කරමින් දැන් පන්දු 6ක් තුලදී ලකුණු 31ක් ලබාගත යුතුයි තරගය ජය ගන්නට අවසන් පන්දු වාරය තුල පන්දුවට පහර දෙන කින්නියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකීන්ට නාවර ක්‍රීඩාලෝලි මිදුරුනේ අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට වමත් මතුපික පන්දු යවන්න ඔබේ සේන පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා පන්දු 6යි ලකුණු 31යි ඉලක්කය මිනිඩු වැඩි වාසී අත්වී අවසන් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකීන්ට කෙසේ වෙතත් පළමු පන්දුව තීරණාත්මකයි දැන් අපේ ක්‍රීඩාලෝලි මිතුපුතුනි තවමත් അവർ ප්‍රථම පන්දුවටම පහරක් කෙල කරනවා පන්දුව ඇදියනවා ඩී බැක්කට් පොයින්ට් දෙසට වන්නට එක් ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් ලෙසයි දැක්කෙන්නේ තවත් ලකුණු 30ක් ලබාගත යුතුයි පන්දු 5ක් තුලදී මේ තරගය ජය ගන්නට නම් එවැගේම මේ විශේෂ නිබන්ධනීය මාර්ගය අවහිර වෙනසේ නවතා තිබෙන
රථ වහනවල අයිතිකරුවන්ටයි ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කර ඔබගේ රථ වාහන ගාල් කරන්නට හැකි ස්ථානවල ගාල් කරන ලෙස කාර්මික ඉල්ලා සිටිනවා. මන්ද මේ විට මාර්ගය අවහිර වී තිබෙන්නේ සුපර්වැෂන් කණ්ඩායම තරගය ජය ගන්නට සමත්කම් දක්වනවා. කිනියා සුපර් ෆයිටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අප ස්තුතිවන්ත වෙනවා මේ තරග මාලාව සමග සහසම්බන්ධ වූ කිනියා සුපර් ෆයිටර්ස් කණ්ඩායමට ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ලාබර කඩාලෝලි මිතුපුතුනි තරග කෙරු එකම කණ්ඩායම ඔවුන්ගේ කුසලාන සිහිනය දැන් බිදී යනවා පැහැදිලිවම දැන් තරගය ආරම්භ කරන්නට නියමිතයි. කඩාපිටිය තුල